අපි ඉංග්‍රීසි භාෂාවේ තවත් ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 16. clean පිරිසිදු කරනවා. I clean my room every day. මම හැමදාම මගේ කාමරය පිරිසිදු කරනවා. She cleans the table. ඇය මේසය පිරිසිදු කරනවා. 17. cook උයනවා. I cook dinner in the evening. මම සවසට රාත්‍රී ආහාරය උයනවා. She cooks rice. ඇය බත් උයනවා. 18. wash සෝදනවා. I wash my hands. මම මගේ අත් සෝදනවා. He washes his car. ඔහු තම කාර් එක සෝදනවා. 19. watch නරඹනවා. I watch TV at night. මම රාත්‍රියේ TV බලනවා. She watches a movie. ඇය චිත්‍රපටයක් නරඹනවා. listen අහනවා. I listen to music. මම සංගීතය අහනවා. He listens to his teacher. ඔහු තම ගුරුවරයාට ඇහුම්කන් දෙනවා.